ඔයාලා දන්නවද විවාහය සම්බන්ධයෙන් තියෙන රීති ගැන? විවාහය සඳහා ජීවිත සහකරුවෙක් තෝරනකොට ලොව කිසිම සමාජයක පරම නිදහසක් එහි සමාජිකයන්ට ලබා දීලා නැහැ. කවුරු කා සමග විවාහ වන්නේද කියන දේ පිළිබඳ රීතීන් රාශියක් විවිධ සමාජ ඇසුරෙන් හඳුනා ගන්න පුළුවන්. පොදුවේ සෑම සමාජයකටම අදාළ වන විවාහක තේරීමේදී බලපාන ප්‍රධාන රීතිමය තත්ත්වයන් දෙකක් වෙනවා. ඒ තමයි අන්තර්ජන්‍යතාවය හා බහිර්ජන්‍යතාවය කියලා කියන්නේ. විවාහ හුවමාරුවට අදාළ මෙම රීති දෙක ආවෘත ක්‍රමය හා විවෘත ක්‍රමය කියලත් කොටස් වෙනවා. ආවෘත ක්‍රමය තුළ පෙරපටන්ම ඥාතියෙක් වන අය සමග තමයි විවාහය සිද්ධ වෙන්නේ. උදාහරණ විදිහට ඇවැස්ස නෑනමස්සින විවාහය ගන්න පුළුවන්. විවෘත ක්‍රමයේදී සිද්ධ වෙන්නේ ඥාති සමූහයෙන් බැහැරව තමයි විවාහය සිද්ධ වෙන්නේ. ඉතින් විවාහය පිළිබඳ මේ රීතීන් අන්තර්ජනතාව හා බහිර්ජනතාව ගැන තවත් වැඩිදුර කරුණු ගැන දැනගන්න රුවිස් ඩයිරිස් එක්ක එකතු වෙන්න.